ට සුබ දවසක්. අද රාහු ග්‍රහයා ගැන අපි ඉගෙන ගනිමු. රාහු අවුරුදු 18ක් කේන්දරයක පිහිටිනවා. මහ දශාව අනුව රාහු දශාව වෙනස් වෙනවා. කෙනෙක් රාහු දශා මහ දශාවෙන් ඉපදුනොත් දශාශේෂය අඩු වැඩි වෙනවා. එහෙම නැතුව වෙනත් දශාවකින් ඉපදිලා රාහු ලැබුවොත් අවුරුදු 18ක් රාහු ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්න රාහු ග්‍රහයා කේන්දරයේ ස්ථාන 12ට ලග්නයට ධනස්ථානයට සහජස්ථානයට බන්ධ ස්ථානයට කුෂ්ඨ ස්ථානයට ශස්ත්‍ර ස්ථානයට විවාහක ස්ථානයට මුත්‍ර ස්ථානයට ධර්ම ස්ථානයට කර්ම ස්ථානයට ආය ස්ථානයට වැය ස්ථානයට යන කියන ස්ථාන 12ට පිහිටන විදි අනුව පුච්චලයාට එක එක ජීවිතේ හැලහැප්පීම් වලට ලක් වෙනවා. හොඳ වෙනවා නරක වෙනවා ජීවිතේ සාර්ථක අසාර්ථකත්වයේ තීරණය වෙනවා. ඒ රාහු ග්‍රහයෙන් උපත් දශාව අනුව ඒක තීරණය වගේම අතුරු දශාවක් හෝ මහ දශාවක් ආවොතින් පුච්චලයට නැකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ ඡායාග්‍රහයක් වෙන මේ රාහු ග්‍රහයා අවුරුදු 18ක් ඉන්නකොට පුච්චලයේ නුවණ අඩු කිරීම තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. නුවණට අඩු කිරීම රාහු දශාව ලැබුවම ගන්න තීන්දුව තීරණ අනුවණය වෙනවා. හොඳට ඉගෙනගෙන හිටිය කෙනෙක් වුණත් ජීවිතය හා සම්බන්ධ කටයුතු කිරීමේදී ගන්න තීන්දුව තීරණ ඊටාත්ම නුවණත් විදියට සමාජයේ කතා බහට ලක් වෙනවා. එහෙනම් බලමු මේ රාහු ග්‍රහය ස්ථාන 12 පිහිටීම අනුව මොන විදිහේ බලපෑමක් ඇති කරනවද කියලා. රාහු ග්‍රහය මෙන්න මේ ස්ථානයේ ඉන්නොත් 12 වැය ස්ථානේ කොහොමද කියලා බලන්න. රාහු ග්‍රහය 12ට හොඳ නැහැ. නිතරම පියාට කරදර කරනවා, ලෙඩ රෝග ගැන කියනවා. පියාට ගොඩක් ගැටලු ඇති වෙනවා රාහු 12 ඉන්නකොට. ඊට අමතරව රාහු 12 ඉන්නකොට යන හැමතැනම ප්‍රශ්න ගැටලු ඇති කරනවා. කොච්චර හොඳින් හිටියත් මොනෝ හෝ ගැටුමකට ප්‍රශ්නයකට කෙනෙක්ගේ දෝෂාරෝපණයකට ලක් කරන තත්ත්වයක් තමයි 12 රාහු ඉන්න ඕන. එහෙම කෙනා කල්පනාකාරීව කොච්චර හිටියත් අනිත් අය ඔහුට හෝ ඇයට මොනෝ හෝ වැරද්දක් හෝ අඩුපාඩුවක් කියලා ජීවිතේදී හිතට දුක් කරදර ඇති කරනවා. පියාග අපල වේදෙනවා. ඔය වගේ තත්ත්වයක් තමයි රාහු 12. වෘශ්චික රාශිය වගේ වුණත් ඒ තත්ත්වය ටිකක් ඇති කරනවා. ඒ රාශිය හොඳ වුණාම ඒ තත්ත්වය වෙනස් කරනවා. වෘශ්චික ධනු මකර කුම්භ මීන තුලා කන්‍යා මිථුන වගේ රාශි වුණොත් ඒ තත්ත්වය ටිකක් හොඳයි. හොඳ නැති වුණත් අර රාශිය හොඳ හින්දා ටිකක් ඔරොත්තු දීමක් ඇති කරනවා. හැබැයි සිංහ මේෂ වෘෂභ වගේ රාශි වුණොත් ගොඩාක්ම අපලයි. ගොඩක්ම දුක් විඳින්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ රාහු ග්‍රහය කේන්දරගත වීම තුළ සිද්ධ වෙන්නේ. අපි ඉතින් ඒ ගැන දැන හඳුනාගෙන ජීවිතේ හොඳට ගයන්න උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. මේ වගේ ස්ථානවල රාහුවෙන් හොඳ තියෙන සහජ ස්ථානයට රාහු හොඳයි, ආය ස්ථානයට හොඳයි, 6ට හොඳයි, ශස්ත්‍ර ස්ථානයට 9ටත් යම් තාක් හොඳයි. රාහු ග්‍රහය 4 කේන්ද්‍රයේ දුනයි කියලා කෙනෙක්ගේ යෝගයක් දෙන්නේ. රාහු කියන්නේ පාපී ග්‍රහයෙක්. ඒ රාහුත් එක්කම ඉන්න අනිත් ග්‍රහය තමයි කේතු. රාහු 7 නම් කේතු 1. ඒ වගේ ඒ ග්‍රහය දෙන්න 7න් 7ට තමයි රාශියකට මාරු වෙන්නේ. ඊළඟ වීඩියෝවකින් අපි කේතු ග්‍රහය ගැන ඉගෙන ගනිමු. දැනට මේ ග්‍රහය ගැන හොඳ අවධානය යොමු කරලා තේරුම් ගන්න. එතකොට ඔයාලගේ කේන්දරවල ඉන්න ග්‍රහයන් ගැන දැනුමක් ලබා ගන්න මේ වීඩියෝ එක උපකාරී වෙයි. සියලු දෙනාට තෙරුවන් සරණයි.